අද අපි දකින මේ ලෝකෙ තියෙන සියලුම දුක් වේදනා, ලෙඩ රෝග සහ අවාසනාවන් කොහෙන්ද ආවේ කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? ග්‍රීක මිත්‍යා කතාවලට අනුව හැමදේම පටන් ගත්තේ එකම එක අමිරහස් පෙට්ටියකින්. අද අපි යන්නේ ලෝකේ සදාටම වෙනස් කළ ඒ කුතුහලයේ කතාව. ඒ තමයි පැන්ඩෝරාගේ අභිරහස් පෙට්ටිය. මේ සියල්ලම ආරම්භ වුණේ ප්‍රොමීතියස් දෙවියන් ස්වර්ගයෙන් ගින්දර සොරකම් කරගෙන විත් මිනිසාට ලබා දීමත් සමග මින් දැඩි ලෙස කෝපයට පත් වුණු සීයුස් දෙවියන් මිනිසාට සහ ප්‍රොමීතියස්ට අමතක නොවන දඬුවමක් දීමට තීරණය කළා. හිෆස්ටස් කියන දෙවියා ලවා ඉතාමත් රූමත් තරුණියක් මැව්වා. ඇය තමයි පැන්ඩෝරා. දෙවිවරුන් ඇයට රූපය, බුද්ධිය වගේම කුතුහලයක් තෑගි කළා. ඇත්තටම ඇය සියුස් දෙවියන් විසින් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සැලසුම් කරන ලද ලස්සන උගුලක්. සියුස් දෙවියන් හර්මිස් දෙවියන් ලවා පැන්ඩෝරාව පෘථිවියට එවන්නේ ප්‍රොමීතියස්ගේ සහෝදරය වූ එපිමේතියස් වෙත තෑග්ගක් ලෙසයි. ප්‍රොමීතියස් තම සහෝදරයාට දෙවියන්ගෙන් ලැබෙන කිසිම තෑග්ගක් බාරගන්න එපා කියා කලින් අවවාද කර තිබුණා. නමුත් පැන්ඩෝරාගේ දිව්‍යමය රූපය හමුවේ එපිමේතියස් සියල්ල අමතක් කර ඇයව විහා කරගත්තා. ඉතින් පැන්ඩෝරා ආවේ පෘථිවියට නිකම්ම නෙවෙයි, සියුස් දෙවියන්ගෙන් අපුරු පෙට්ටියක් ඇයට තෑගි ලැබුණා. ඒ වගේමයි සියුස් දෙවියන් ඇයට අවවාද කළා කිසිම දවසක මේ පෙට්ටිය විවෘත කරන්න එපා කියලා. ඉතින් සියුස් දෙවියන් දැනගෙන හිටියා පැන්ඩෝරාට දෙවියන්ගෙන් ලැබුණු තෑගි අතර කුතුහලයත් උපරිමයෙන් තිබුණා කියලා. ඉතින් පැන්ඩෝරා එපිමේතියස් කියන තරුණයා සමග විවාහ වී සතුටින් කාලය ගත කළා. ඔන්න ටිකින් ටික කල් යද්දී ඇයට පෙට්ටිය මතක් වුණා. පැන්ඩෝරාගේ සිතේ කුතුහලය වැඩි වුණා. මේ තරම් ලස්සන පෙට්ටියක් ඇතුලේ තියෙන්නේ මොනවද? මට මේක බලන්න තහනම් කළේ ඇයි? අවසානයේ දින පැන්ඩෝරාට තමන්ගේ කුතුහලය පාලනය කරගන්න බැරි වුණා. ඇයි තමත් මේ පෙට්ටියේ පින මඳක් විවෘත කළා. ක්ෂණිකින් මුළු ලෝකෙම අඳුරු කරමින් විහිසුණු දුමාරයක් පෙට්ටියෙන් පිට වුණා. ඒ සමගම මීට පෙර ලෝකයේ නොතිබුණු ලෙඩ රෝග, වේදනාව, ඊර්ෂ්‍යාව, මරණය වැනි සියලු නපුරු දේවල් අදෘශ්‍යමාන පියාපත් ගසාගෙන මුළු පෘථිවිය පුරාම පැතිරී ගියා. බියටපත් වූ පැන්ඩෝරා වහාම පෙට්ටිය වසා දැමුවා. නමුත් සියල්ල අවසන් වී තිබුණේ නෑ. පෙට්ටිය පතුලේ එකම එක දෙයක් ඉතිරි වී තිබුණා. ඒ තමයි බලාපොරොත්තුව. ලෝකෙ මොනතරම් දුක් කරදරාවත් අදටත් මිනිසාට ජීවත් වෙන්න ශක්තිය ලැබෙන්නේ එදායේ පෙට්ටියේ අන්තිමටම ඉතුරු වුණු බලාපොරොත්තුව නිසායි. ඉතින් ඕගොල්ලමුත් හිතනවාද කුතුහලය කියන්නේ හරිම භයානක දෙයක් කියලා? ඕගොල්ලන්ගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. දිගටම මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. වීඩියෝ එක නැරඹුව හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි.